මම ගෙදර ඉන්නේ අම්මා තාත්තා අයියා එක්ක. ගිය සතියට කලින් සතිය අඟහරුවාදා දවල් 3ට විතර මම පන්සල ඒ පන්සලේ මම දහම් පාසල් යනවා ළඟින් යාළුවෙකුගේ ගෙදර යනකොට හාමුදුරුවෝ මට කතා කරලා ආවාසේ ගේ ඇතුළට එක්කගෙන ගියා. පන්සලේ නම දන්නේ නැහැ. හාමුදුරුවන්ගේ නම දන්නේ නැහැ. ඊට පස්සේ බිම පැදුරක් දාලා හාමුදුරුවෝ හාන්සි වෙලා මට එයාගේ චූ එකයි කකුල් දෙකයි අත ගන්න කිව්වා. මම විනාඩි 5ක් විතර ඒ විදිහට අත ගෑවා. ඊට පස්සේ මම නැගිටලා ගෙදරට ගියා. අම්මට කිව්වේ නැහැ ලැජ්ජ නිසා මම යාළුවෙකුට කිව්වා. එයා අපේ අම්මට කියලා. ගෙදරින් පොලිසියට කියලා. මෙම චූදිත අභියාචක යතිවරයාගේ නම සීතාවක සෝරත. ඔහු මෙම සිද්ධියට මහාධිකරණයේ වරදකරු වුණා. වසර 10ක බරපතල සිර දඬුවමකුත් තිබුණා. හෙතෙම මෙම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා කළා. එවකට වයස අවුරුදු 13ක් වෙච්ච වින්දිත දරුවා දැන් අවුරුදු 16යි. දීපු සාක්ෂි විශ්වසනීය නැහැ කියලා අභියාචනාධිකරණයේදී තීරණය වුණා. වරදකාර යතිවරයා නිදහස් වුණා. දැන් එතකොට තමන් කියන හැටියට තමන් කියන දවසේ හාමුදුරුවෝ කතා කළා කාමරයට එන්න කියලා. ඔව්. තමුන් ඇහුවාද මොකටද කියලා. මම ඇහුවා. තෙල් ටිකක් ගා ගන්න තියනවා කියලා තමයි කිව්වේ කකුල් දෙකේ. මේ සිද්ධිය පොලිසියට කිව්වාද? ඔව්. ගරු උතුමාණනි මේ තැනත්තා එවැනි කිසිම ආකාරයක ප්‍රකාශයක් හාමුදුරුවන්ගෙන් විමසන ලද බවවත් තෙල් ටිකක් ගා ගන්න එන්න කියලා කිව්වාවත් ඔහු පොලිසියට ලබා දුන් කට උත්තරේ කියලා නැහැ. එම තත්ත්වය ඌනතාවයක් ලෙස ගරු අධිකරණයේ අවධානයට යොමු කර සිටිනවා.